ආයිබෝවන් මගේ YouTube channel එකට ඔයාව ආදරෙන් පිළිගන්නවා. අද එනවද මාත් එක්ක රසම රස චොක්ලට් කේක් එකක් හදන විදිහ ඉගෙන ගන්න. මං ඔයාට අද මේක හදන විදිහ මුල්ලේ ඉඳන් හරියටම කියලා දෙන්න තමයි යන්නේ. කේක් බිස්නස් එකක් කරන්න හිතන් ඉන්න කෙනෙක්ට උනත් මේක ගොඩක් වැදගත් වෙයි. අපි දැන් බලමු අවශ්‍ය ද්‍රව්‍ය මොනවාද කියලා. කේක් පිටි ග්‍රෑම් 225ක් අවශ්‍ය වෙනවා. ඊළඟට සීනි ග්‍රෑම් 250ක් ඕන වෙනවා. මාගරීන් ග්‍රෑම් 250යි. කොකෝවා පවුඩර් ග්‍රෑම් 25යි. කිරි ග්‍රෑම් 80යි. බිත්තර 5යි. බේකින් පවුඩර් ග්‍රෑම් 10යි. කෝපි තේ හැඳි භාගයක් ඒ වගේම වැනිලා අවශ්‍ය වෙනවා. එහෙනම් දැන් අපි හදන්න පටන් ගමු. ඔක්කොටම කලින් අපි අපේ dry ingredients ටික තුන් පාර කලා ගන්න ඕනේ. එතකොට තමයි ඒව හොඳට mix වෙන්නේ. හලාගත්තට පස්සේ හුලං වදින්නේ නැති වෙන්න හොඳට කවර් කරලා පැත්තකින් තියාගන්න. මුලින්ම අපි මාගරින් ටිකයි සීනි ටිකයි දාගෙන හොඳට බීට් කරගන්න ඕනේ. අපේ මාගරින් ටික සුදු පාට වෙනකන් බීට් කරගන්න ඕනේ. ඔන්න ඕක තමයි කේක් එකක් හදද්දි මතක තියාගන්න ඕනේ හොඳම ටිප් එක. මම ඔයාලට පෙන්නන්නම්කෝ බීට් කරලම කොහොමද පාට තියෙන්න ඕනේ කියලා. තව දෙයක් කියන්න ඕනේ මාගරින් තෝරගනිද්දි ඇස්ට්‍රා හෝ මෙඩෝලි තෝරගන්න. හරිද? අපේ මාගරින් ටික මම ඔයාලට කලින් කිව්වා වගේ මෙන්න මේ විදිහට සුදු පාට වෙන්න ඕනේ. ඊට පස්සේ වැනිලා මූඩි දෙකක් දාගෙන අපේ බිත්තර ටික එක එක දාගන්න ගමන් බීට් කරගමු. බිත්තර දාලා බීට් කරද්දි තමයි අපි දාපු සීනි ටික දිය වෙන්නේ. ඒක නෙමෙයි. ඔයා තාම මගේ YouTube channel එක subscribe කරලා නැද්දානේ? කරලා නැත්නම් මාව subscribe කරලා මගේ videos වගේ යාළුවොත් එක්කත් share කරගන්න. ඔයා දෙන support එක මට ගොඩාක් වටිනවා. මම බිත්තර ඔක්කොම එකතු කරන් බීට් කරගත්තට පස්සේ අපි මුලින්ම හලාගත්ත කේක් පිටි, කොකෝවා පවුඩර්, බේකින් පවුඩර් ටික චුට්ට දාගන්න ගමන් මේ වගේ ස්පැචුලා එකකින් කලවම් කරගන්නවා. ඊට පස්සේ අපි අපේ කෝපි ටිකට අපේ කිරි ග්‍රෑම් 80 මෙහෙම එකතු කරලා කලවම් කරගෙන ඒක අපේ කේක් බැටර් එකට දාගෙන හොඳට මික්ස් කරගන්නවා. දැන් මම මගේ oven එක සෙල්සියස් සංචක 180ට විනාඩි 10ක් ප්‍රීහීට් කරගන්නවා. මං මගේ කේක් ට්‍රේ එකට මෙන්න මේ වගේ තෙල් කඩදාසියක් දාගත්තා. ඊට පස්සේ මං කේක් බැටර් එක මෙන්න මේ විදිහට දාගන්නවා. මං මේ හදුවේ කේක් කිලෝ එකක රෙසිපි එක. මං අද ග්‍රෑම් 250 කේක් 4ක් තමයි බේක් කරගන්නේ. මගේ oven එකේ කේක් ට්‍රේ දෙකයි එකපාර දාන්න පුළුවන්. ඒක නිසා මං මේ ඉතිරි බැටර් එක අර කේක් දෙක බේක් වෙනකන් මේ වගේ හුලං වදින්නේ නැති වෙන්න වහගෙන තියාගන්නවා. දැන් මම සෙල්සියස් සංචක 180ට ප්‍රීහීට් වෙච්ච oven එකට මං හදපු කේක් දෙක දාලා විනාඩි 40ක් බේක් කරගන්නවා. අනේ පිනෝ නේද ඔයාට? අපේ කේක් එක බේක් වෙලා තියෙන ලස්සන. ඔයත් මේක අනිවාර්යයෙන්ම හදලා බලන්න අනේ. මාර රසක් තියෙන්නේ. විනාඩි 41ට පස්සේ මේ වගේ එළියට අරන් කේක් එකේ මැදත් හොඳට බේක් වෙලාද කියලා බලලා කේක් එක එළියට ගන්නවා. අපේ ගොඩාක් ළමයිට කේක් එක හදන්න ගියාම ගොඩාක් වෙලාවට වැරදෙනවා. එක්කු කේක් එක උඩින් පුපුරනවා, එක්කු කේක් එක මැදින් බහිනවා. කේක් එක මැදින් බහින නැති වෙන්න ඕන නම් කේක් එක oven එකට දාලා විනාඩි 30ක් යනකම් oven එකේ දොර අරින්න හොඳ නැහැ. ඔය වගේ ගොඩක් ප්‍රශ්න තියෙනවනේ ඉතින්. එහෙම ප්‍රශ්න තියෙන මගේ lovely girls and boys ලා ටික මේ මන් කිව්ව විදිහටම හදලා බලන්න. අනිවාර්යයෙන්ම සුපිරියක් තමයි ඉතින්. ඔයාට ඊළඟට ඕනි රෙසිපි එක පහලින් කමෙන්ට් කරන්න යන්න. මම ඉක්මනට මේ රෙසිපි එක ඔයාට ගෙනල්ලා දෙන්නම්. ඒක නෙවෙයි මේ වීඩියෝ එකට ලයික් එකක් දාන්න අමතක කරන්න එපා. එහෙනම් ඉතින් අපි ඊළඟ වීඩියෝ එකෙන් හම්බෙමු. මේ වීඩියෝ එක බලුවට ඔයාට ගොඩාක් ස්තුතියි. Bye bye lovely people.